අපි කලින් වීඩියෝ එකේදී ඒ කියන්නේ පාර්ට් 1 වලදී කතා කරුවේ සාර්ථකත්වය කියන්නේ මොකක්ද සහ නවසීලන්තයේදී සංක්‍රමණිකයන් යොදාගෙන මේ ගැන කරපු සමීක්ෂණය. අංක 2 සංක්‍රමණය වෙනවා කියන්නේ නිකම්ම නිකං රටවල් මාරු වෙනවා කියන එක නෙමෙයි. ජීවිතයේ තීරණාත්මක කඩයිමක් කියන කාරණාව සම්බන්ධව. අංක 3 පිට රටකට ගියාම අපේ හැකියාවන් නාස්ති වෙනවද සහ අපි ට්‍රැප් වෙන තැන් ටික. අංක 4 වශයෙන් අපි කතා කරුවේ අපි පිටරට ගෙවන ජීවිතය ලංකාවේ ඉන්න අයට තේරෙන්නේ නැත්තේයි කියන කාරණාව සම්බන්ධව. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ ඉන්නකොට හිටිය කෙනයි දැන් ඉන්න කෙනයි අතර සම්බන්ධයක් තිබුණත් ඒ දෙන්න වෙනස් දෙන්නෙක් වෙන්නේ කොහොමද? රට යන්න කලින් අපි හීන දැකපු අනාගතය සහ රටකට ආවට පස්සේ අපිට මුහුණ දෙන්න වෙන යථාර්ථය එක සමාන වෙන්නේ නැත්තේ ඇයි කියන කාරණාව සම්බන්ධවත්. කෘතඥතාවය කියන්නේ ප්‍රශ්නවලට උත්තර හොයන ක්‍රමයක් නෙමෙයි කියන කාරණාවත් තීන්දුව දෙන්න කලින් ඒ ගැන හොඳින් අධ්‍යයනය කළ යුතු ආකාර 6ක් ගැන සහ අවසාන වශයෙන් ඇත්තටම දියුණු වුණා නම් ජීවිත කතාවක් අමුතුවෙන් ගොතන්න ඕන නැත්තේ ඇයි කියන කාරණාව සම්බන්ධවත් අද වීඩියෝ එකෙන් අපි කතා කරනවා. රැඳී ඉන්න මේ රෙබේලියන් වේ. අපි කෙලින්ම අංක 5ට යමු. අංක 5. ඔයා ලංකාවේ ඉන්නකොට හිටිය කෙනයි දැන් ඉන්න කෙනයි අතර සම්බන්ධයක් තිබුණත් ඒ දෙන්න වෙනස් දෙන්නෙක්. සයිකොලොජිස්ට්ලා කියන්නේ අපි වෙනත් රටක පදිංචි වෙන්න යනකොට අපේ ඩෙන්ටිටි කන්ටිනියුටි එක එහෙම නැත්නම් අනන්‍යතාවය බිඳ වැටෙනවා කියලා. අපි මේක මේ විදිහට පැහැදිලි කර ගනිමු. ලංකාවේ ඉන්නකොට අපේ ජීවිතය මුල ඉඳන්ම අපි අවට හිටිය අය දැනගෙන හිටියා. අපේ ගමන එන්න තිබුණු බාධක මොනවද? අපි ඇචීව් කරගත්ත දේවල් මොනවද? මේ හැම දෙයක් ගැනම ඒ කට්ටිය දැනගෙන හිටියා. සරලවම කිව්වොත් අපේ ජීවිත කතාව අපි අවට හිටිය හුඟ දෙනෙක් දැනගෙන හිටියා. නමුත් අපි වෙන රටකට ආවට පස්සේ අපි අවට ඉන්න අය ආශ්‍රය කරන අය අපේ අතීතය දන්නේ නැහැ. එයාලට අපි ලංකාවෙන් ආපු කෙනෙක්, අරයාගේ හස්බන්ඩ් නැත්නම් අරයාගේ වයිෆ්, ඒ වගේ තමයි අපිව පේන්නේ. මේකේ අනිත් පැත්තත් එහෙමයි. හිතන්න ඔයා අවුරුදු ගානකට පස්සේ ලංකාවට යනවා කියලා නිවාඩුවකට. දැන් ඔයාට හිතෙන්නේ ලංකාවේ කල්චර් එකට ඔයා ටිකක් ආගන්තුක කෙනෙක් වෙලා කියලා. පරණ කෙනා හිටිය විදිහට තවදුරටත් මෙතන ඉන්න බැහැ කියලා. ආශ්‍රය කරපු අය වෙනස් වෙලා, ඔයා වෙනස් වෙලා. ලංකාවේ ඉන්නකොට සාමාන්‍ය දේවල් නිවාඩුවට ලංකාවට ගියාට පස්සේ කරන්න ටිකක් අවුල් වගේ. ලංකාවේ ඉන්නකොට කරන්න අවුලෙන් වගේ හිටිය දේවල් නිවාඩුවට ගියාට පස්සේ කරන්න අවුලක් නැහැ වගේ හිතෙනවා. මේකට තමයි සංස්කෘතීන් දෙකක් අතරේ දෝලණය වීම කියන්නේ. මේක වෙන්නේ මෙහෙමයි. ලංකාවේ කල්චර් එක කියන්නේ හැමදාම එකම විදියට තියෙන එකක් නෙමෙයි. ලංකාවේ විතරක් නෙමෙයි. ඔස්ට්‍රේලියන්, නිව්සීලන්ඩ්, කැනේඩියන්, බ්‍රිටිෂ්, ඇමරිකන්, මිඩල් ඊස්ටර්න් මේ හැම දෙයක්ම ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන, පරිසර සාධක කියන කාරණා හින්දා නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපි එකම දිගට එකම රටක ඉන්නකොට ඒ වෙනස අපිට පේනවා අඩුයි. නමුත් වසර ගානකට පස්සේ නැවතත් ඒ රටට ගියාම අපිට ඒ වෙනස පැහැදිලිව පේනවා. අපිට ලංකාවේ ඉන්න අය විතරක් නෙමෙයි. අපේ වෙනස්කමුත් අපිට නොපෙනුනාට ඒ අයට පේනවා. පිට රටක ඉන්නකොට අපි වැඩ කරන්නේ ඉංග්‍රීසියෙන් වෙන්න පුළුවන්. යාළුවොත් එක්ක විහිළු කරන්නේ සිංහලෙන් වෙන්න පුළුවන්. ගෙදරදි කන්නේ ලංකාවේ කෑම වෙන්න පුළුවන්. එහෙම කරනකොට මානසික පීඩනය අඩුවෙනවා කියලා රිසර්චර්ස්ලා කියනවා. නමුත් මෙතන පොඩි අවුලක් තියෙනවා. මේ විදිහට මහ සමාජයෙන් වෙන් වෙලා ඉන්නකොට අපිට අලුත් අවස්ථා මග ඇරෙනවලු. අලුත් දේවල් ඉගෙන ගන්න, අලුතෙන් යාළුවෝ හදාගන්න, අලුත් ඔපචුනිටිස් හොයාගන්න තියෙන අවස්ථා ඇහිරෙන්න පුළුවන්ලු. අනිත් කාරණය, මේ විදිහට අයිසොලේට් වෙච්ච ගෲප්ස් මත දිගින් දිගටම යැපෙනකොට එයාලගේ පොලිටික්ස් වල ගොදුරක් වෙන්න තියෙන අවස්ථාවත් වැඩිලු. ඉතින් ඒක නිසා අපිව ආරක්ෂා කරන ගමන්ම සමාජයට නිරාවරණය වෙන එක බොහොම පරිස්සමින් කරන්න ඕන වැඩක්. මොකද වෙනස් වෙන්න බැරි වුණොත් ඒක අලුත් සමාජයක අපේ පැවැත්මට බාධාවක්. දැන් අපි යමු අංක 6ට. රට යන්න කලින් අපි හීන දැකපු අනාගතය සහ රටකට ආවට පස්සේ අපිට මුහුණ දෙන්න වෙන යථාර්ථය එක සමාන නැහැ. අපි කවුරුත් වෙන රටක පදිංචි වෙන්න ඒ රටට යන්න කලින් අපේ අනාගතය ගැන හීන දකිනවා. ප්ලෑන්ස් හදාගන්නවා. ආරක්ෂාව ගැන, නිදහස ගැන, රැකියාව ගැන, පවුල් ජීවිතය ගැන, අධ්‍යාපනය ගැන, වෙනස් ජීවිතයක් ගැන
මෙකී නොකී දේවල් දහස් ගානක් ගැන රට යන්න කලින් මාස ගානකට සමහර වෙලාවට අවුරුදු ගණනාවකට කලින් ඉඳන් අපි හීනමවනවා. හීන නැති තැන අනාගතයක් නැහැ. හීන දකින්නම ඕනා. නමුත් අපිට නොපෙනුණු අඳුරු පැතිකඩකුත් මේ අස්සෙම තිබිලා තියෙනවා. ලිවිං කොස්ට් වින්ට් එකේ වැඩට යන්න ඕනා. රැකියා හොයාගන්න තියෙන බාධක, වීස ප්‍රශ්න, මේ වගේ දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙනකොට යථාර්ථය සහ හීන අතර ගැටීම ආරම්භ වෙනවා. එහෙම වෙනකොට අලුත් රටකට ආවා කියලා අපිට ලොකුවට ෆීල් වෙන්නේ නැහැ. ප්‍රශ්න වලින් ගැලවෙන්න ලංකාවෙන්න ආවට දැන් අලුත් ප්‍රශ්න ටිකක් එකතු වෙලා තියෙනවා. මෙහෙම වෙනකොට අපිව කන්ෆියුස් වෙනවා. අපිට එපා වෙනවා. මේ ෆ්‍රස්ට්‍රේෂන් එක හින්දා අපි කරන්නේ වෙන දෙයක් වෙන්න කියලා හිටියටත් වැඩිය බලාපොරොත්තු සුන් කරගෙන ඔහේ ජීවත් වෙන්න යනවා. නමුත් මෙතනදිත් අපිට නොපෙනුන පැත්තක් තියෙනවා. අපි දැකපු හීන ඇත්ත. එහෙම කරන්න පුළුවන්. නමුත් අපිට ආපු අනපේක්ෂිත ප්‍රශ්න හින්දා අපි අපේ හීනවලින් ආයෙත් අයින් වෙනවා. මේකත් උගුලක්. හීන අතාරින්න එපා. ඒ වෙනුවෙන් වැඩ කරන්න. අනවශ්‍ය දේවල් වලට කාලය වැය කරන්නේ නැතුව. හීන හැබෑ වෙන්න පොඩි කාලයක් ලබා දෙන්න. රටට සංස්කෘතියට අනුව වෙනස් වෙන්න උත්සාහ කරන්න. දැන් අපි යන්නේ අංක 7ට. අංක 7 කෘතඥතාවය කියන්නේ ප්‍රශ්නවලට උත්තර හොයන ක්‍රමයක් නෙමෙයි. ඕනෑවට වැඩිය ස්තුතිවන්ත වෙන එකයි කෘතඥ වෙන එකයි සංක්‍රමණිකයන් අතර නිතරම තියෙන දෙයක්. මේ වගේ අවස්ථාවක් හැමෝටම හම්බෙන්නේ නැහැනේ. මගේ දරුවෝ නිදහසේ ආරක්ෂාකාරීව ඉන්න එකම ඇති. අඩු ගානේ මට රස්සාවක් හරි තියෙනවා. මේක මම ගත්ත තීරණයක්. මට මේ ගැන කම්ප්ලේන් කරන්න අයිතියක් නැහැ. මේ කියන කාරණාවල බැලූ බැල්මට ලොකු වරදක් පේන්නෙත් නැහැ. මෙහෙම කියනකොට අපේ කලකිරීම යම්තාක් දුරකට සමනය වෙනවා. ඔයා ඒ වෙනුවෙන් කරපු කැපකිරීමත් යම්තාක් දුරකට අඩුයි වගේ පේනවා. මේකේ තියෙන භයානකකම තමයි අපේ පොටෙන්ෂල් එක අපිට හොයාගන්න බැරි වෙනවා. ආර්ථිකමය වශයෙන් ස්ථාවර රටක ජීවත් වෙන අයට තියෙන ලොකුම ඔපචුනිටි එකක් තමයි Tamanගේ උපරිමයට ළඟා වෙන්න වැඩි හැකියාවක් තියෙන එක. රැකියාව වෙනස් කරන්න පුළුවන්. වෙනත් ක්ෂේත්‍ර ඉගෙන ගන්න පුළුවන්. අලුත් විනෝදාංශ හොයාගන්න පුළුවන්. මම මෙතනදි කියන්නේ සල්ලි විතරක්ම නෙමෙයි. ඉගෙන ගන්න දේවල්, ලයිෆ් ස්ටයිල්ස්, Tamanට කැමති ඕනම දෙයක්. මේ හැම දෙයක්ම අවහිර වෙනවා ලැබුණු දෙයින් සෑහීමකට පත් වෙලා ඉන්න ගියොත්. හොයන අයට විතරයි හම්බෙන්නේ සහ හොයන අයට හම්බෙන්න ලොකු chance එකකුත් තියෙනවා. ඒක නිසා කවදාවත් අපේ ඩිස්සැටිස්ෆැක්ෂන් රොමැන්ටිසයිස් කරන්න හොඳ නෑ. වෙන රටක විශේෂයෙන්ම ජීවත් වෙනවා නම්. සමහර වෙලාවට ඔයා ඉන්නේ වැරදි රටක නොවෙන්න පුළුවන්. නමුත් ඔයා ඉන්නේ වැරදි මිනිස්සු එක්ක වැරදි ආකල්ප එක්ක වෙන්න පුළුවන්. හිතලා බලන්න. දැන් යන්නේ අංක 8ට. අංක 8 තීන්දුවක් දෙන්න කලින් ඒ ගැන හොඳින් අධ්‍යයනය කරන්න. උදාහරණයකට වෙන රටකට ගියාම අපිට හිතෙන කොමන් දෙයක් තමයි මම සාර්ථකව මේ රටට ආවා. නමුත් මම සාර්ථකයි කියලා හිතෙන්නේ නැහැ. මෙහෙම හිතෙන වෙලාවට අපිට ගන්න හිතෙන්නේ මේ වගේ තීරණ. ඉන්නවද යනවද? ගත තීරණය හරිද වැරදිද? මම සාර්ථකද අසාර්ථකද? මම ශක්තිමත්ද දුර්වලද? මෙහෙම හිතෙනකොට හරිම ලස්සනයි නේද? නමුත් මෙහෙම හිතුවා කියලා කිසිම වැඩක් නැහැ. මේ වගේ ප්‍රශ්න ගැන අපි මීට වැඩිය තර්කානුකූලව හිතන්න ඕන. අපි මේක කොටස් 6කට කඩලා හිතමු. අංක 1 material conditions. ලංකාවේ හිටියට වැඩිය අපේ ආදායම වෙනස් වෙලා තියෙනවද? ඉතුරුම් වෙනස් වෙලා තියෙනවද? අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, අනාගත ස්ථාවරතාවය වෙනස් වෙලා තියෙනවද? මේ කියන දේවල් හැඟීම් මත නෙමෙයි. තත්ත්ව උපයෝගී කරගෙන අඩු වැඩිය තීරණය කරන්න. දෙවැනි එක daily competence. දෛනික ජීවිතයේ තියෙන අභියෝග මොනවද කියන කාරණාව. අපි වැඩියෙන්ම ස්ට්‍රෙස් වෙන කාරණාව මොකක්ද? භාෂාවද? වාහනේ පැදවීමද? රැකියාවද? අනවශ්‍ය ඇඟිලි ගැසීම්ද? දරුවන් රැක බලා ගැනීමද? මේ වගේ කාරණා අරගෙන අපි බලන්න ඕන අපිට හුරු වෙන්න වැඩිම කාලයක් ගියේ මොන වගේ දේවල් වලටද? ඉක්මනටම හුරු වුණේ මොන දේවල් වලටද? හුරු වෙන්න බැරි වුණේ මොනවටද? මේ කියන දේවල් මේවට උත්තර ලියනකොට අපි හුඟක් සතුටින් හෝ ස්ට්‍රෙස් වෙලා හෝ නැති වෙලාවක් තෝරගන්න. අංක 3 තමයි work and status. ඔයා දැන් කරන රැකියාව ඔයා ආසම රැකියාවද? අනාගතයේ තීරණය කරන රැකියාවක්ද? ඉස්සරහට යන්න පුළුවන් අඩිතාලමක් දමන රැකියාවක්ද? නැත්නම් වැරදි ඉන්ෆෝමේෂන් නිසා ගත්ත වැරදි තීරණයක්ද? රැකියාවේ එපාම වෙන කොටස මොකක්ද? ආදායමද? තත්වයද?
ප්‍රයෝජනයට ගන්න බැරි හැකියාවන්ද? එතන ඉන්න අයද නැත්නම් ඉස්සරහට යන්න බැරිකමද? හරියට මේක කරනවා නම් මේවට අපිට ලැබෙන්න ඕන උත්තර වෙනස් වෙනවා. මෙහෙම දෙයකුත් තියෙනවා. ඔයාගේ ශ්‍රමය සූරා කනවා නම්, ඩිස්ක්‍රිමිනේට් කරනවා නම් මොටිවේෂනල් ස්පීචස් අහලා වැඩක් නැහැ. හැකි ඉක්මනින් ප්‍රොෆෙෂනල් ලීගල් යූනියන් හෝ කමියුනිටි ඇඩ්වයිස් එකක් ගන්න. අංක 4 රිලේෂන්ෂිප්ස්. ඔයා දැන් ඉන්න තත්ත්වය හරියටම දන්නේ කවුද? මේ කියන්නේ මවාපාන සාර්ථකත්වයවත් ඔයාට තියෙන ප්‍රශ්න විතරක්මවත් දන්න අය නෙමෙයි. හැම දෙයක් ගැනම දන්න අය. කාලයත් එක්ක වෙනස් නොවන සම්බන්ධකම් තියෙන්නේ කාත් එක්කද? වැරදි අඩුපාඩු විතරක්ම හොයන්නේ මොන වගේ අයද? අලුතින් පටන් ගන්න සම්බන්ධතා කාලයත් එක්ක දියුණු වෙන්න ඉඩ තියෙනවද? මේ කියන දේවල් ගැන අපි ඊටාම අවබෝධයෙන් ඉන්න ඕන. අපි වෙන රටකට ගියාට පස්සේ අපිට දැනෙන පාළුව තනිකම හින්දා අපිට සාමාන්‍යයෙන් වැඩිපුර යාළුවන් ආශ්‍රය කරන්න වෙනවා. එක ප්‍රැක්ටිකල් අප්‍රෝච් එකක් තමයි ස්පෝර්ට්ස් ක්ලබ්, ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන්ස්, වොලන්ටියර් ගෲප්ස්, රිලීජියස් කමියුනිටිස් වගේ ගෲප්ස් වලට ජොයින් වෙන එක. මේකෙන් අපි ආස දේවල් කතා කරන්න අවස්ථාවක් හම්බ වෙනවා වගේම අපිට පුළුවන් වෙනවා අනිත් අය එක්ක ඉන්ටරැක්ට් වෙන්නත්. පස්වෙනි එක තමයි ඩෙන්ටිටි කන්ටිනියුටි. ඔබ එනකොට ලංකාවෙන් මේ රටට අරන් ආවේ මොනවද? ආහාර විතරක්ම නෙමෙයි. සංස්කෘතිය, විහිළු, ස්කිල්ස්, දේශපාලනය, ආගම ආදී හැම දෙයක්ම. ඒ සියල්ලම ලියාගත්තට පස්සේ මේ ප්‍රශ්නය ඔබෙන් අහන්න. ඒව ඇත්තටම වටින නිසා ඔයා තවදුරටත් ආරක්ෂා කරගන්න ලංකාවේ දේවල් මොනවද? සහ ඒ දේවල් නැති වුණොත් ඔයාට අගයක් නැති වෙයි කියලා තියෙන බයට තවදුරටත් ආරක්ෂා කරගන්නේ මොනවද? මේකට හේතුව තමයි අපි සමහර වෙලාවට අනවශ්‍ය හුඟක් දේවල් කරේ තියන් ඉන්නවා අනිත් අය අපි ගැන මොනවා හිතයිද කියන බයට. තීරණය තියෙන්නේ ඔයා ගතේ. 6 වෙනි එක තමයි ෆියුචර් ඕතර්ෂිප්. අපි සාමාන්‍යයෙන් රටකට යන්න කලින් ලංකාවේදී ප්ලෑන් එකක් ගහනවා. ඔයා තාමත් ඉන්නේ ලංකාවේදී ගහපු ප්ලෑන් එකේමද? අපි ලංකාවේ ඉන්නකොට ප්ලෑන් එකක් හදනකොට අපිට තිබුණේ ඉතාමත් අඩු දත්ත ප්‍රමාණයක්. ඉතින් ඒක හින්දා ඒ ප්ලෑන් එක පොඩ්ඩක් වෙනස් කෙරුවා කියලා කිසිම ගැටලුවක් නැහැ. එහෙම වෙනස් කරන එක පරාජය වීමක්වත් කඩා වැටීමක්වත් නෙමෙයි. සමහර වෙලාවට අපිට ඉන්න නගරය මාරු කරන්න සිද්ධ වෙනවා. රැකියාව මාරු කරන්න වෙනවා. ගෙයක් ගන්න, වාහනයක් ගන්න පරක්කු වෙනවා. මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. අපි කරන්න ඕන හේතු හොයාගෙන ඒවට උත්තර හොයන එක. එහෙම නැතුව සෝෂල් මීඩියාවල සක්සස් ස්ටෝරීස් බලලා ජීවිතේ වට ගන්න එකවත්, එක සතියක් මාසයක් අවුලුණා කියලා මුළු ජීවිතේම අවුලුණා වගේ හැසිරෙන එකවත්, මේක තමයි මගේ උරුමය කියලා කිසිම දෙයක් නොකර ඉන්න එකවත් නෙමෙයි. ජීවිතේ පොඩි පොඩි වෙනස්කම් කරලා සක්සස් එක ට්‍රැක් කරන්න. වසර කීපයකින් ඔයාට හිතා ගන්නවත් බැරි තැනක ඔයා නවතිවි. දැන් අපි යන්නේ අවසාන ක්‍රමයට, 9 වෙනි ප්‍රධාන මාතෘකාවට. ඇත්තටම දියුණුනා නම් ජීවිත කතාවක් අමුතුවෙන් ගොතන්න ඕනේ නැහැ. ලංකාවේ ඉන්නකොට සීමාවන් තිබුණා. අලුත් රටේ ඔපචුනිටිස් තියෙනවා. ලංකාවේ ඉන්නකොට ස්ට්‍රගල්ස් තිබුණා. අලුත් රටේදී සාර්ථකත්වය තියෙනවා. ඒත් සැබෑ ජීවිතයේ මේවා ළඟා කරගන්න එක හිතන තරම් ලේසි නැහැ. සමහර වෙලාවට ඔයා අලුත් රටට ආස ඇති. ඒත් ලංකාව දාලා එන්න උන එකට දුක ඇති. ධනය වැඩියෙන් උපයනවා ඇති. ඒත් ලැබෙන අගය අඩු ඇති. ලංකාවට වැඩිය සමාජ තත්ත්වය අඩු ඇති. ඒත් නිදහස වැඩි ඇති. ලංකාවේ හිටියට වැඩිය හුඟක් ඉන්ඩිපෙන්ඩන්ට් කෙනෙක් වෙන්න ඇති දැන්. අනුන්ගෙන් යැපෙන්නේ නැති තරමටම ඔයා දැන් වෙනස් වෙලා ඇති. හිතාගෙන ආපු ආකාරයෙන්ම දේවල් නොලැබීම නිසා ඔයාගේ හිත කියන්නේ මේ අසාර්ථකත්වය කියලා වෙන්න පුළුවන්. නමුත් මෙතනදි වෙලා තියෙන්නේ ඔයා නොදැනුවත්වම බොහොම සංකීර්ණ පරිවර්තනයකට, එහෙම නැත්නම් සාර්ථකත්වයේ මාවතකට ඔයාව තල්ලු වෙලා තියෙන එක. යථාර්ථයේ එහෙම වුණත් ගමන තාම ඔයා සම්පූර්ණ කරලා නැහැ. ඔයාගේ සාර්ථකත්වය කියන්නේ ඔයාටම අනන්‍ය වුණ දෙයක්. ඉතින් ඒක නිසා ඔයා හිතන කෙනා වෙන්න තවම ඔයාට බැරි වෙන්න පුළුවන්. අලුත් දේවල් ඉගෙන ගන්නකොට ඔයාට ඔයා ගැනම පොඩි අවතක්සේරුවක් ඇති වෙන්නත් පුළුවන්. අපි මේ විදියට හිතන්න පුරුදු වුණොත් අපි අතින් වැරදි අඩුපාඩු වෙනවා. අලුත් රටකදී ඉගෙන ගන්නකොට එහෙම දේවල් වැඩිපුර වෙනවා. නමුත් අපි වෙන රටකට යන්න ගත්ත තීරණය වැරදි කියලා ඒකෙන් කියන්නේ නැහැ. ජීවිතය ඇත්තටම අපිට වැරදිලාම නැහැ. අපි නොදන්න දේවල් බොහොමයක් ඉගෙන ගත්තා. නොදන්න රටක සංස්කෘතියක ජීවත් වෙන්නේ කොහොමද කියලා දැන් දන්නවා. පීනන්න ඉගෙන ගන්න නම් වතුරට බහින්නම ඕනා.
අවසාන වශයෙන් මම ප්‍රශ්නයක් අහන්නම්. පිට රටක ජීවත් වෙන එක හොඳද නරකද? ගිහින් එන්නම්. ආයුබෝවන්.